මේ දවස්වල මම කියවන පොත් වලින් දෙකක් තමයි මේ තියෙන්නේ. 100ක් හුදකලාව කියන පොතයි The Holocaust of Attachment කියන පොතයි. ඉතින් මං හිතුවා වෙනද වගේ නිකම්ම කියවගෙන යන්න නැතුව මේ පොත් දෙක ටිකක් අවබෝධයෙන් ටිකක් අවධානය වැඩිපුර දීලා කියවුවා නම් හොඳයි කියලා. ඉතින් මං කල්පනා කරගෙන යද්දී කොහොමද මං ටිකක් වැඩිපුර අවධානයක් දීලා පොතක් කියවන්නේ කොහොමද පොතක් චුට්ටක් ගැඹුරින් කියවන්නේ කියලා මට මතක් වුණා annotation. මං මීට කලින් මගේ පොත් ඇනොටේට් කරලා නැති නිසා මං චුට්ටක් හොයලා බැලුවා මං පොඩ්ඩක් ස්ටඩි කරා කොහොමද මේක කරන්නේ කියලා. එතකොට මම මුලින්ම හොයලා බැලුවේ ඇනොටේෂන් කියන්නේ මොකක්ද කියලා. ඇනොටේෂන් කියන්නේ මොකක් හරි ડોකියුමන්ට් එකකට පොතකට මොකක් හරි ලියවිල්ලකට අපි එකතු කරන අමතර නෝට්ස් අමතර කරුණු ප්‍රශ්න ලියන ඒවා අපිට එන ගැටලු එතකොට මොනවා හරි අමතර විස්තරයක් එකතු කරන ඒවා මෙන්න මේ දෙයට තමයි ඇනොටේෂන් කියලා කියන්නේ. සරලවම කියනවා නම් ඇනොටේෂන් කියන්නේ අපි පාඨකයෙක් විදිහට පොතත් එක්ක පොතේ කතුවරයත් එක්ක ඒ කියන්නේ පොතයි කතුවරයයි දෙන්නම එක්ක ගොඩනගන සංවාදයක්. කාට හරි හිතෙන්න පුළුවන් ඇයි ඉතින් අපි ඇනොටේට් කරන්න කියලා. මේ හොඳට තියෙන පොතක ලියලා කුරුළු ගාලා මොකද්ද අපි එකෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. පොතක් ඇනොටේට් කරලා අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන ගොඩක් තියෙනවා. අපි කියවන පොතක අඩංගු කරුණු මතක තියාගන්න පොතක අන්තර්ගතය පොතක තේමාව ගැඹුරින් අවබෝධ කරගන්න පොතක් නිකම්ම කියවගෙන යන්නේ නැතුව තාර්කිකව කියවන්න පොතක ඔයා කැමතිම අවස්ථාවක් වැකියක් දෙබසක් එහෙම නැත්නම් කවියක් වගේ දේවල් මාක් කරලා තියාගන්න පොත් ගැන විචාරයක් පොත් ගැන සංවාදයක් ඇති කරගන්න අවශ්‍ය කරුණු එකතු කරගන්න ඒ විතරක් නෙමෙයි අවුරුදු ගාණක් ගිහිල්ලා ඔයා ආපහු මේ පොත පෙරලා බලද්දී ඔයා පාඨකයෙක් විදිහට අද ඉඳන් ඒ වෙනකොට කොච්චර දියුණුවක් අත් කරගෙන තියනවද කියලා ඔයාලට බලා ගන්න මේ ඇනොටේෂන් කිරීම හරහා පුළුවන් වෙනවා. ඉතින් ওই විදිහට තව මම කරුණු හොයාගෙන යද්දී මම දැකපු තවත් විශේෂ දෙයක් තමයි මේ ඇනොටේෂන් කරනකොට මෙන්න මෙහෙමයි කියලා දීප සම්මත විදිහක් නැහැ. aesthetical purpose එකකින් පොතක් ලස්සන කරගන්න නැත්නම් විනෝදාංශයක් විදිහට මේ දේ කරන්න පුළුවන්. එතකොට පොතක තියෙන ලස්සන වැකි, ලස්සන කවි, ලස්සන දෙබස් මේ වගේ දේවල් highlight කරගන්න අරමුණෙන් මේක කරන්නත් පුළුවන්. ඒ වගේම පොතක් කියවලා මේක ගැඹුරින් අවබෝධ කරගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඇනොටේට් කරන්න පුළුවන් විදි කීපයක් තියෙන නිසා මම වැඩේ පටන් ගන්න කලින් තීරණය කරා මගේ ස්ටයිල් එක මොකක්ද කියලා අඳුනගෙන ඉන්න. ඒ කියන්නේ ඔයා ඇනොටේට් කරන්න බලාපොරොත්තු වෙන්නේ විනෝදාංශයක් විදිහටද නැත්නම් පොත ලස්සන කරගන්නද පොතේ තියෙන කවි වැකි වගේ දේවල් highlight කරගන්නද එහෙම නැත්නම් පොත ගැඹුරින් කියවලා තේරුම් ගන්නද කියන එක ඔයා මුලින්ම තීරණය කරගෙන ඉන්න ඕනේ. තමන්ගේ ස්ටයිල් එක අඳුනගෙන ඉන්න ඔයාට මේ වැඩේ පටන් ගන්න දේවල් කීපයක් අවශ්‍ය වෙනවා. pen, pencil, highlighters, sticky notes, book tabs, notebook එකක්, පොතක්. ඇත්තටම කියනවා නම් ඇනොටේට් කරන්න පොතයි, පෑනයි, තව ඕනනම් notebook එකකුයි තිබ්බම හොඳටම ඇති. ඔයා ඇනොටේට් කරන්න තෝරගත්ත පොත ඔයා කායින් හරි ඉල්ලගත්ත පොතක් නම් ලයිබ්‍රරි එකකින් ගත්ත පොතක් නම් එහෙම නැත්නම් පොතේ ලියන්න බැරි විදිහ විශේෂ පොතක් නම් ඔයා ඒ වෙනුවට ස්ටිකි නෝට්ස් වගේ දේවල් පාවිච්චි කරන්න. මෙහෙම නැත්නම් ඔයාට පුළුවන් නෝට්බුක් එකක් පාවිච්චි කරන්න. මේක පටන් ගද්දී ඔයාට හිතෙන්න පුළුවන් අපි කොහොමද මේක කරගෙන යන්නේ? කොහොමද අපි ඇනොටේට් කරන්න පටන් ගන්න කියලා. මුලින්ම හරිම සරලව පටන් ගන්න. සාමාන්‍යයෙන් අපි පොතක් ඇනොටේට් කරන්න පටන් ගන්න කලින් කැටගරිස් කීපයකට බෙදා ගන්නවා අපිට මේ පොතේ මොන වගේ දේවල්ද highlight කරගන්න ඕනේ කියලා. උදාහරණයක් විදිහට අපිට පුළුවන් පොතක තියෙන ලස්සන වැකි, දෙබස්, කවි වගේ දේවල් ඊට පස්සේ පොතේ චරිත build වෙන විදිහ, පොතේ තියෙන plot එක, විශේෂ සිදුවීම්, ඒ වගේම ආදරය, දුක, වේදනාව වගේ හැඟීම්, එතකොට අපිට එන පොත කියවගෙන යද්දී අපිට එන විවිධ ප්‍රශ්න, ගැටලු මේ වගේ කැටගරිස් කීපයක් මුලින්ම හදාගන්න. මේ විදිහට කැටගරයිස් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මේ වගේ ටැබ්ස් පාවිච්චි කරලා ඒක කලර් කෝඩ් කරගන්න. මේ විදිහට ඔයාගේ කැටගරිස් ටික කලර් කෝඩ් කරගත්තට පස්සේ ඔයාට හරිම ලේසි පස්සේ වෙලාවක මේක පෙරලලා ඔයාට අවශ්‍ය කැටගරි එකකින් අවශ්‍ය දෙයක් බලා ගන්න. ඔයාට මේ විදිහට කැටගරයිස් කරගන්න තේරෙන්නේ නැත්නම් ඒක චුටක් අමාරුයි වගේ දැනෙනවා නම් එහෙම කැටගරයිස් කරන්න අවශ්‍ය නැහැ. ඔයා පොත කෙලින්ම කියවගෙන යන්න ඔයා දකින විශේෂ තැන් විශේෂ අවස්ථා තනි පාටකින් highlight කරගෙන තනි පාටකින් ටැබ් කරගෙන යන්න. මේ විදිහට ඔයා ටිකක් කරගෙන යද්දී ඔයා
ටික ටික ට්‍රැක් එකට වැටෙයි. එතකොට ඔයාලට තේරෙයි මට මේ දේවල් මේ කැටගරිස් වලට බෙදා ගන්න පුළුවන් නේද කියලා. අන්න ඒ වෙලාවට ඔයාලට පුළුවන් ආපහු ඇවිල්ලා පොත කැටගරයිස් කරගෙන කලර් කෝඩ් කරගෙන පොතේ ඉතුරු ටික කියවගෙන යන්න. හරි. දැන් ඔයා පෑන් හයිලයිටර්ස් ටිකත් ලං කරගෙන පොතත් කැටගරිස් වලට බෙදාගෙන ලෑස්ති වෙලා ඉන්නේ. ඔයා දැන් කරන්න ඕනේ ඔයා හදාගත්ත කැටගරි එක ඔයාගේ කලර් කෝඩ් එකත් එක්ක ඔයාගේ පොතේ එහෙම නැත්නම් ඔයාගත්ත නෝට්බුක් එකේ ලියා ගන්න. ඔයාගේ කැටගරිස් වෙන වෙනම ලියලා ඒකට ඔයා තෝරගත්ත පාට ටැබ් එකක් ඒක ඉස්සරහින් අලවන්න. නැත්නම් ඔයාට ඒක පාට ඉස්සරහින් ලියා ගන්න උනත් පුළුවන්. මේක අනිවාර්යෙන් කරන්න ඕනේ පියවරක්. මොකද නැත්නම් අපි ටැබ් කරලා තියෙන දේවල් පස්සේ අපිට හොයාගන්න අමාරු වෙනවා. ඊළඟට අපිට ප්‍රශ්න තමයි අපි කොහොමද ඇනොටේට් කරන්න මේ කැටගරිස් වලට අදාළ දේවල් හඳුනා ගන්න කියන එක. මම සාමාන්‍යයෙන් කරන්නේ පොතේ පිටුවක් එහෙම නැත්නම් ඡේදයක් සම්පූර්ණයෙන්ම කියවලා ඉවර කරනවා. ඒ විදිහට කියවුවාම අපිට මේ පොතේ තියෙන විශේෂතයන් ගැන අවබෝධයක් ගන්න පුළුවන්. ඊට පස්සේ වාට පුළුවන් ඒවා highlight කරලා ටැබ් කරලා ඒ කැටගරි එකට බෙදා ගන්න. එහෙම නැත්නම් වාට පුළුවන් මේ පොත කියවගෙන යන ගමන්ම highlight කරගෙන ටැබ් කරගෙන යන්න. නමුත් මම රෙකමන්ඩ් කරන්නේ ඉස්සෙල්ලා කියවලා ඉවර කරලා ඊට පස්සේ ගිහිල්ලා ඇනොටේට් කරන්න පටන් ගන්න කියලා. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයා ඇනොටේට් කරද්දී මම මොනවද highlight කරන්නේ මම මොනවද underline කරන්නේ මම මොනවද ලියන notes කියන එක ගැන worry වෙන්න එපා. ඒ ගැන වැඩි හිතන්න එපා. සරලවම මෙතනදී කරන්න තියෙන්නේ ඔයාට පොත කියවගෙන යන ගමන් එන සිතුවිලි ඒ දේවල් ලියන එක, ඒ දේවල් highlight කරන එක. ඇනොටේෂන් කරන්න පටන් ගන්න කෙනෙක්ට මම පොඩි ටිප්ස් ටිකක් කියන්නම්. මුලින්ම හරිම සරලව පටන් ගන්න. ඔයාට ෂුවර් නෑ වගේ නම් පැන්සලක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ස්ටිකි නෝට්ස් පාවිච්චි කරන්න. ඔයා පොතේ ලියන්න අකමැති කෙනෙක් නම් ඒත් ඔයාට පුළුවන් ස්ටිකි නෝට්ස් එහෙම නැත්නම් නෝට්බුක් එකක් පාවිච්චි කරන්න. Don't overthink. Just be yourself. වැඩි හිතන්න එපා. ඇනොටේෂන් කියන්නේ සරලවම ඔයාට හිතෙන සිතුවිලි පොතට එකතු කරන එක. මතක තියාගන්න ඔයා ඇනොටේට් කරන්නේ ඔයා වෙනුවෙන්. මේක ජර්නලින් වගේ හරිම පර්සනල් දෙයක්. මේ විදිහට පොතක් ඇනොටේට් කිරීමෙන් ඔයාට පුළුවන් පොත ඔයාගේ පර්සනල් දෙයක් බවට පත් කරගන්න. ඔයාගේ සිතුවිලි, හැඟීම් මේ හැම දෙයක්ම දැන් මේ පොතට ඇතුළත් වෙනවා. ඔයා අතට ගත්ත පොත නෙමෙයි ඔයා කියවලා ඉවරනහම දැන් මේ තියෙන්නේ. මුළු ලෝකෙම මේ පොත තියෙන්නේ ඔයා ගාව විතරයි. ඇනොටේටින් පටන් ගන්න පාට පෑන්, highlighters, tabs මේ වගේ දේවල් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. පාට පෑන්, එතකොට highlighters මේ වගේ නෙවෙයි. ඔයාගේ අදහස් සිතුවිලි වලනොයි ඇනොටේෂන් එකේ ලස්සන රඳා පවතින්නේ. ඉතින් ඇනොටේෂන් ගැන මම හොයාගත්ත කාරණත් එක්ක බොහොම සරල හැඳින්වීමක් තමයි මම කළේ. ඇනොටේෂන් කරන්න කැමති ඒක කොහොමද පටන් ගන්න කියලා හිතා ගන්න බැරි ඉන්න කෙනෙක්ට උදව්වක් වෙයි කියලායි මම මගේ ජර්නි එක ෂෙයා කරගන්න හිතුවේ.